හරි කොහොමද කට්ටිය අපි අද දිනපතා හදන ගානේ දෙක තුන්වෙනි ගානේ තුන්වෙනි ගානේ උත්තර රයිට් අද බදාලා සමාන්තරශ කතාවනේ හරි සමාන්තරශ කතා කරලා ඔබේ සමාන්තරශ කාවන සමාන්තරශ නෙමෙයි හරි සමාන්තරශයක් තියෙනවා ආධාරක පාදයේ දිග x ගන්න 3යි ලම්බ උසක් දීලා තියෙනවා කියන බලු උත්තර කියන්නේ කාලේ නැති ගන්නේ මම නබි 8-9කින් පොඩි වෙන්න ඕනේ සාකච්ඡාව රයිට් මේක x ගන්න දෙයක් මේකේ වර්ගඵලය 8යි කියලා දීලා තියෙනවා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 8යි හරි ඔයාලට කියනවා වර්ග සමීකරණයක් ගොඩනගා ගන්න කියලා right වර්ග සමීකරණය දීලා තියෙනවා. සමීකරණය කියන්නේ මෙහෙමයි x වර්ගය ධන 2x ඍණ 11 සමාන බිඳු බව තමයි පෙන්නන්නේ කියන්නේ. හරි සිහිනේ. අපි මේ පාඩම කරලා තියෙන්නේ. එතකොට සමහර විට මගේ වත් තියෙන්නේ නැති කට්ටියට පුළුවන් වෙන්නේ. එතකොට මේ පාඩම තාම කියලා නැති වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. ඔයා යනපත් මේ පාඩම කරනවා අනිවාර්යෙන්. කරාම යාට තේරෙන්නේ දෙයක් නැහැ කියලා. පොඩ පොඩ කියලා ගන්න. right මාත් එක්ක ඉන්න ටික නම් මේක දන්නවා තියෙන්නේ මේක කොහොමද මේ වැඩම නැති ගානක් කියලා දන්නවා කියන්නේ මාළු දෙන්නේ හරි අමාරු ගන්න දෙන්න පුළුවන් ඒක ඕ ලෙවල් වලට එන ගණන් සාපේක්ෂව බලපුවාම ගොඩාක් බලන්නට ඒක බලද්දී හරි ලේසි හරි කතාව තේරෙනවද වර්ගඵලය දීලා වර්ගඵලය හොයන්න ඕනි ගත්තත් දීලා මේ සමීකරණයක් අහනවා ඇති දෙයක් නේ සමාන රාශි වර්ගඵලය මෙතන කොහොමද ආධාරක පාඩු ගුණ කරනවා නම් දුක්සේ ඒක වෙන වර්ගඵලය හරිද ආධාරක පාඩු x දාන 3යි ප්‍රකාශනයක් ඉන්න වරහණක් දාන්න ලම්බ උස x = 1යි ප්‍රකාශනයක් ඉන්න වරහණක් දාන්න ලැබෙන්නේ වර්ගඵලය 8යි හරිද දැන් සුළු ප්‍රකාශන දෙකක් එකලම වැඩි ගන්න විදිය 9 පන්තිය කියලා දුන්නා x වර්ගයයි ऋण x මෙයාගේ ධන 3යි x ඍණ 3 සමානයි 8යි කියලා දෙමුකෝ කමන්නේ සුළු කරා වර්ගපද වලට සජාතීය වෙන කවුරුත් නැහැ මේ දෙන සජාතීය x පද ඍණ 1යි ධන 3යි ධන 2යි right ඍණ 3 පැත්තට ධන ගණන් දුන්නොත් ඍණාට වෙනවා ඇයි එහෙම කරන්නේ වර්ග සමීකරණයක පොදු ආකාරයට හදන්නේ මතකයි x වර්ගය දැන් bx ධන c සමානයි බිඳුව. කතා ඵලයේ ප්‍රශ්න උත්තරය හරි. ඔයගොල්ලන් ඵලයේම ඊට පස්සේ කියනවා මේ වර්ගමූල 3 යගේ 1.7යි 3 විදිහට අරගෙන මොකක්ද එකක් බව පෙන්නන්න කියනවා. right මොකක්ද එකක් බව පෙන්නන්න තියෙන්නේ හරි. මොකක්ද ඒක මොකක්ද කියලා ඔයාලා දන්නවා. ගාන ඔයාලා තියෙනවනේ. හරි. එතකොට මේක නිකන් අහම්බෙන් YouTube එකේ බලන කෙනෙකුට මේ මොකක්ද මේ කරන්නේ කියලා වගේ දෙන්න පුළුවන්. ඒක ගානක් නෑ. ඔය හදනවා වගේ එකක් දෙන්න පුළුවන් නෑ. මේක වෙන වැඩක්. මේක පන්ති ඉන්න ළමයි එක කරන වැඩක්. හරිනේ. එතකොට පුතා වර්ගඵලය සමීකරණයක් ගොඩනගා ගත්තා. x වර්ගය අපිට ආවේ ධන 2x ඍණ 11 සමාන බිඳුව කියලා. මේක පෙන්නන්න කියලා x සමානයි ඍණ 1 ධන 2යි මූලය 3 බව තමයි පෙන්නන්නේ කියන්නේ. ඔයගොල්ලෝ දෙවෙනි කොටස ගහන්න. හරිද කියන්නේ වර්ග සමීකරණයක්. අපි දන්නවා මේක සුළු කරන ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. දැන් 10 පන්ති නම් සාධක පාවිච්චි කරනවා. හැදුවේ. හැබැයි 11 දාපුවම සාධක පාවිච්චි කරලා හදන්න බැරි කරන්නේ. එතකොට අපි තව ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. හතරනේ සූත්‍රය කියලා එකක් කියලා තමයි x සමානයි ඍණ b ධන හොරින වර්ගමූලය තුල නේද? b වර්ගයෙන් 4යි c බෙදීම 2යි කියලා. ඒක සූත්‍රය. ඒක ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා නේ. වර්ගමූල ක්‍රමය කියලා. ඉතින් වර්ගමූල ක්‍රමයේ අපි මුලින්ම පූර්ණ වර්ගයක් සහිතව මේක ලියනවා. මතකයි. මේ උගන්වනවනේ මේ උගන්වන විදිහට මතක් කරගන්න. ඔයාට මතකද කියලා බලන්න ඔයාට උත්තරයක් කියලා දැන් මේ බලන්න. මෙයාගේ වර්ගමූලය දාන්න. මේ මැදපදේ සම්මුණකේ ධන දෙක දෙකට බෙදෙනවා. ධන දෙක දෙකට බෙදුවම ධන 1යි. ධන 1යි කියලා දාන්න. ඉවරයි. මේ ඍණ
එයා දන්නවා මේක ප්‍රසාරණය කරොත් මේ දෙක විතර නෙමෙයි එන්නේ. තව එකක් එනවා. මෙයාගේ වර්ගයක් එනවා. ධන එකක්. ඌ වයින් කරනවා. ඉතින් එකක් දාලා. ආයි කියනවා. උගන්නන්නේ මෙහෙම නෙමෙයි. මේවා හිමින් සැරේ උගන්නලා තියෙන්නේ. මේ උගන්න ඒවා මතකද බලනවා. හරිද? දැන් x දාල එකේ අට වර්ගයක් තියෙනවා. දාන 12 මේ පැත්තට. දාන 12යි. වර්ගමූලය අයින් කරමු. වර්ගය වර්ගමූලය දාන්න. හරිද? අපි දන්නවා මේ පැත්තට වර්ගමූලය දාලා අපි ධනමූලෙ දාගන්න ඕනේ. වර්ගමූලය දාන්නේ අපි. එතකොට මෙතන x දාන එක විතරයි ඉතිරි වෙන්නේ. සමානයි. ධනමූලින 12 කියන්නේ අකිල කරණය. ඒ කියන්නේ වර්ගමූලය හරියටම දන්නේ නැහැ නේ. එතකොට දන්නේ නැති වගේ අකිල කරණය කියලා කියන්නේ මොනවද? වර්ගමූලය දන්න කරණය කිව්වා. අකිල කරණය කිය විශේෂ අවස්ථාවක්. මොකද වර්ගමූලය දන්න එකකුයි නොදන්න එකකුයි ගුණිතයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ 12 දෙන්න පුළුවන් 4 වරක් 3 කියලා. ඒව ගන්න. 4 වර්ගමූලය 2යි 3 වර්ගමූලය ගන්න. හරි නේද? සීනක මේ මෙතෙන්ද එන්න ළඟයි. දැන් අපි දන්නවා මේ ධනයක දැම්මොත් මේක ඍණ 1යි. ධන හෝ ඍණ 2යි මූල 3. හැබැයි ඔක නෙමෙයි වෙන්නන්නේ කියන්නේ. මෙතන ධන විතරයි කියන්නේ. මේක ධන හෝ ඍණ දෙකම ආවනේ. ඒත් මේක විතරක් දාලා කියන්නේ මේක අනිත් එක ගැලපෙන්නේ නැහැ කියලා. ටිකක් ඉඳන් මෙතන ඍණ විතරක් තිබ්බොත් x මේ වර්ගමූල 3ගේ ගාණ කියන 1.3යි 7යි 3යි කියලා. එතකොට ඒක අර්ථකව මෙතන ඉන්නේ ඍණ ගාණ. ඍණ ගාණක් තියෙනවා සෙට් වෙලා ඍණමයි එන්නේ. x වලගේ ඍණ වෙන්න බෑ නේ. මෙතන දාන්නත් දැන් මේක සාමාන්‍ය පුරවමකින් කියනවා x වල ඍණ ගාණක් දාන්න මේකක් තියෙනවා. දෙන්න සෙට් වෙලා ආයෙ ඍණ. මේ ලම්බුසක් වෙනවා. ඒක කියනවා මෙතන x හියගේ ඍණ විය නොහැක කියලා කියන එහෙම තමයි කියන්නේ. x යගේ ඍණ විය නොහැක. එම නිසා කොයි වර්ගයෙන් එම නිසා x සමානයි මේක ධන 2.3 v කියලා කරා. හරි. ඉවරයි. දැන් x වලදී හොයමු මූල 3යි දීලා තියෙනවා. මූල 3යි දීලා තියෙන ඊළඟ කොටසට මම දන්නේ මම ගාන ගියාගෙන නැහැ හරියට. ඒක මම මේ තොරතුරු ටික ගත්තා විතරයි. හරි. 1.7යි 3යි ඉන්නේ. ඒක x වලදී හොයමු. x සමානයි ඍණ 1 ධන හෝ ඍණ කතාවක් නැහැ. ධන විතරයි වැඩි කිරීම මූල 3යි උඩ දාපු මේක. සී හරිද? ඍණ 1 ධන මේක වැඩි කරනවා. 6යි 14යි ඒකයි තුනයි. හරි. දැන් මූ දාන මූ ඍණ එකතු වෙන්නේ නැහැ. ඔක එකගේ පොඩි කාලේ. හරි. ඒක පුළුවන්. ඔන්න x වලගේ 2.4යි 6යි. x වලගේ අහන්න දන්නේ ගාව යාලක තියෙන බලන්න. ඊට පස්සේ මම හිතන්නේ ඔබ පරිමිතිය ඇහුවේ. පරිමිතිය කියන්නේ මොකක්ද? විදුරාස්තර ප්‍රමාණ ශාස්ත්‍රය. දිග පැත්තයි පළල පැත්තයි කියලා කරන්නේ. මේ සමාන්තර පාදි වලින් එකක් ගමු. මේ සමාන්තර පාදි වලින් එකක් ගමු. දෙන්න එකතු කරමු. දෙගුණ කරමු. ඒක මෙහා වගේ එකක් තියෙනවා. මෙහා වගේ එකක් තියෙනවා. මේක එකතු කරලා දෙගුණ කරා. එතකොට සුළු කරන්න එතකොට සුළු කරලා එමු. 2x ධන 5 දෙකේ වැඩි කරමු. 4x ධන 10යි. දැන් සීන් එකේ x වෙනුවට මෙන්න මේ හොයාගත්තාගේ තමයි x වලට. ඔන්න ගණන් පරිමිතිය 4 වරක් 2.4යි 6 ධන 10යි. එන්න සීන් එක හරියනේ අවුලක් නැහැ. 4 වරක් ගමු 24යි කියලා 16යි 18යි කියලා දාමු. 10යි 1යි 9යි කියලා කියමු. හරිනේ. 10යි 1යි 9යි 8යි 1යි නේ. හරි. මම ගුරු කිව්වට හරියට ලිව්වේ. දැන් මේක එකතු කරලා ලියන්න පල්ලෙන් ලියන්නේ මම මේ ලියනවා. එකතු වුණාම ඉතින් 19.8යි පරිමිතිය සෙන්ටිමීටර කියලා තමයි. ඒක කතාව එක කීකින් බෑ මේ වෙලාවනේ මේ පාන්දර වරි සාමාන්‍ය දාන ගන්න මම නම් කියන්නේ හොඳම වැඩේ.
උදේටනේ අලුතෙන් මම ගාන ඔයා මම හදන්න කියලා තියෙනවා. ඒකට ඒ ගාන හදන්න කලින් වීඩියෝ එක බලපන්. කලින් දවසේ උත්තරේ රතු පෑරක් කරා හරි වැරදි දාගත්තා. ලස්සන පීරියඩ් එක පන්තියෙන් නැති අය අනිවාර්යෙන්ම කරන්න. පන්තියේ නාය කරන්න වෙනවා. රාස්තුක පන්තිය කොහොමද? ඕවේ. රාස්තුක කියන්නේ නේද? අරගෙන එතකොට අද ගාන හරි. එහෙනම් අද රැට හිට උදේට හදන්න ඕනේ ගාන දාන්න. ඒක දවල්ෙදී උත්තරේ එනවා. එච්චරයි. එහෙනම් ජය වේවා. වැඩි පිළිවෙලට කරන්න.